හැමෝටම ආයුබෝවන් වණක්කම්. ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන අවිත් තියෙනවා. අපි බලමු එහෙනම් අද මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ මොනවා ගැනද කියලා. අද අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා මගේ ගෙවත්ත ගැන සිංහල සහ දෙමළ භාෂාවල් වලින් වාක්‍ය ලියන්නේ කොහොමද කියලා. මුලින්ම බලමු මගේ ගෙවත්ත කියලා දෙමළ භාෂාවෙන් ලියන්නේ කොහොමද කියලා. අපි සිංහලෙන් මගේ ගෙවත්ත කියලා ලියනකොට දෙමළ භාෂාවෙන් ලියනවා එනදු වීට්ටු තෝටම් කියලා. සිංහලෙන් මගේ ගෙවත්ත වගේ දෙමළ භාෂාවේදී ගෙවත්තට කියනවා මගේ ගෙවත්ත කියලා කියනවා එනදු වීට්ටු තෝටම්. එනද කියන්නේ මගේ, වීට්ටු තෝටම් කියලා කියන්නේ ගෙවත්ත. හරි, එහෙනම් මේ වීඩියෝ එකේදී අද අපි කතා කරන්නේ මගේ ගෙවත්ත නැත්නම් එනද වීට්ටු තෝටම් ගැන සරලව වාක්‍ය කිහිපයක් ලියන්නේ කොහොමද කියලා. හරි, අපි දැන් බලමු අද අපි ලියන පළවෙනි වාක්‍ය මොකක්ද කියලා. මගේ ගෙවත්ත ගැන නැත්නම් එනද වීට්ටු තෝටම් ගැන ලියන පළවෙනි වාක්‍ය තමයි මගේ ගෙවත්ත ඊටාම කුඩා ගෙවත්තකි. මගේ ගෙවත්ත ඊටාම කුඩා ගෙවත්තකි කියලා දෙමළ භාෂාවෙන් ලියන්නේ එනද වීට්ටු තෝටම් මිகவும் සිறியது. එනද වීට්ටු තෝටම් මිகவும் සිறியது. එනද වීට්ටු තෝටම් කියලා කියන්නේ මගේ ගෙවත්ත, මිහවුම් කියලා කියන්නේ ඊටාම නැත්නම් ගොඩක් කියන අදහස, සිරියද කියලා කියන්නේ කුඩායි නැත්නම් පොඩි කියන අදහස. එහෙනම් මගේ ගෙවත්ත ඊටාම කුඩා ගෙවත්තකි කියලා දෙමළ භාෂාවෙන් ලියන්නේ එනද වීට්ටු තෝටම් මිහවුම් සිරියද. මගේ ගෙවත්ත ඊටාම කුඩා ගෙවත්තකි නැත්නම් මගේ ගෙවත්ත හරිම පොඩි කියලා දෙමළ භාෂාවෙන් අපි ලියනවා එනද වීට්ටු තෝටම් මිහවුම් සිරියද. හරි, අපි දැන් බලමු එහෙනම් අපේ දෙවනි වාක්‍ය මොකක්ද කියලා. අද අපි කතා කරන දෙවැනි වාක්‍ය තමයි මම එහි එළවලු සහ පළතුරු වර්ග වගා කර තිබේ. මම එහි එළවලු සහ පළතුරු වර්ග වගා කර තිබේ කියලා දෙමළ භාෂාවෙන් ලියන්නේ நான் அங்கு மரக்கறிகள் மற்றும் பழங்கள் நாட்டியுள்ளேன். நான் அங்கு ඒ කියන්නේ මම එහි මරක්කරිගල් மற்றும் පළංගල් නාටියුල්ලෙන්. මරක්කරිගල් කියලා කියන්නේ එළවලු කියලා අපි කලින් පාඩම් වලදී කතා කරලා තියෙනවා. එතකොට පළංගල් කියලා කියන්නේ පළතුරු. நான் அங்கு மரக்கறிகள் மற்றும் பழங்கள் நாட்டியுள்ளேன். ඒ කියන්නේ මම එහි එළවලු සහ පළතුරු වර්ග වගා කර තිබේ. හරි, දැන් අපි බලමු අපේ තුන්වෙනි වාක්‍ය මොකක්ද කියලා. අද අපි කතා කරන තුන්වෙනි වාක්‍ය තමයි එහි කරවිල, පතෝල, වට්ටක්කා, බණ්ඩක්කා යන එළවලු දැකගත හැක. මගේ ගෙවත්තේ කරවිල, පතෝල, වට්ටක්කා, බණ්ඩක්කා වගේ එළවලු වගා කරලා තියෙනවා කියලා තමයි දැන් අපිට ලියන්න ඕනේ. මේ වාක්‍ය දෙමළ භාෂාවෙන් මෙන්න මේ විදිහට තමයි லியන්නේ. அங்கே பாகற்காய், புடலங்காய், வட்டக்காய், வெண்டிக்காய் போன்ற மரக்கறிகள் காணப்படுகின்றன. අංගේ කියන්නේ එහි පාහට්කායි කියලා කියන්නේ කරවිල, පුඩලංගායි කියලා කියන්නේ පතෝල, වට්ටක්කායි කියන්නේ වට්ටක්කා, වෙන්ඩික්කායි කියන්නේ බණ්ඩක්කා போன்ற மரக்கறிகள் காணப்படுகின்றன. මේ වගේ එළවලු වර්ග මගේ ගෙවත්තේ දැක ගන්නට පුළුවන්. හරි, අපි දැන් බලමු අපේ හතරවෙනි වාක්‍ය මොකක්ද කියලා. අපේ හතරවෙනි වාක්‍ය තමයි එහි දොඩම්, ගස්ලබු, අඹ ආදී පළතුරු දැකගත හැක. එහි දොඩම්, ගස්ලබු, අඹ ආදී පළතුරු දැක ගන්න පුළුවන් කියලා තමයි අපි හතරවෙනි වාක්‍ය විදිහට ලියන්නේ. මේ වාක්‍ය දෙමළ භාෂාවෙන් මෙහෙම ලියනවා அங்கே தோடம் பழம், பப்பாசி பழம், மாம்பழம் ஆகிய பழங்கள் காணப்படுகின்றன. අංගේ තෝඩම් පළම් ඒ කියන්නේ දොඩම්, පප්පාසි පළම් ඒ කියන්නේ ගස්ලබු, මාම්පළම් කියන්නේ අඹ, ආහිය පළංගල් කාණப்படுகின்றன. මේ වගේ පළතුරු දැක ගන්නට පුළුවන්. හරි, අපේ පස්වෙනි වාක්‍ය තමයි
සමනලුන් කුරුල්ලන් ආදී සතුන් මගේ ගෙවත්තට පැමිණෙති. සමනලුන් කුරුල්ලන් ආදී සතුන් මගේ ගෙවත්තට පැමිණෙති කියලා අපි දෙමළ භාෂාවෙන් ලියන්නේ வண்ணத்து பூச்சிகள் பறவைகள் போன்றவை எனது வீட்டு தோட்டத்திற்கு வருகை தரும். வண்ணத்து பூச்சிகள் பறவைகள் போன்றவை எனது வீட்டு தோட்டத்திற்கு வருகை தரும். සමනලුන් කුරුල්ලන් ආදී සතුන් මගේ ගෙවත්තට පැමිණෙති. වන්නතු පූචිගල් කියන්නේ සමනලුන්. හරි. අපි දැන් කතා කරමු අපේ 6 වෙනි වාක්‍ය මොකක්ද කියලා. අද අපි කතා කරන 6 වෙනි වාක්‍ය තමයි ඔවුන් පළතුරු රස බලා බොහෝ සතුටු වෙති. ඔවුන් පළතුරු රස බලයි කියන්නේ අපි කලින් කතා කරපු සතුන්. කවුද? සමනලුන් කුරුල්ලන් වගේ සතුන් මගේ ගෙවත්තේ තියෙන පළතුරු රස බලලා ගොඩක් සතුටු වෙයි කියලා තමයි අපි මේ වාක්‍යද ලියන්නේ. හරි, මේ වාක්‍ය අපි දෙමළ භාෂාවෙන් මෙහෙම ලියනවා. அவை ඒ කියන්නේ ඔවුන් பழங்களை சுவைத்து மிகவும் மகிழ்ச்சி அடையும். அவை பழங்களை சுவைத்து மிகவும் மகிழ்ச்சி அடையும். ඔවුන් පළතුරු රස බලා බොහෝ සතුටු වෙති. හරි, අපි දැන් බලමු අපේ 7 වෙනි වාක්‍ය මොකක්ද කියලා. අද අපි කතා කරන 7 වෙනි වාක්‍ය තමයි මගේ ගෙවත්තේ පුංචි පොකුණකුත් ඇත. මගේ ගෙවත්තේ පුංචි පොකුණකුත් ඇත. ඒ වාක්‍ය අපි දෙමළ භාෂාවෙන් ලියන්නේ எனது வீட்டு தோட்டத்தில் ஓர் சிறிய குளம் ஒன்றும் உள்ளது. எனது வீட்டு தோட்டத்தில் ஓர் சிறிய குளம் ஒன்றும் உள்ளது. ඒ කියන්නේ මගේ ගෙවත්තේ පුංචි පොකුණකුත් ඇත. හරි, අපි දැන් කතා කරමු අපේ 8 වෙනි වාක්‍ය ගැන. 8 වෙනි වාක්‍ය මොකක්ද කියලා. අපේ 8 වෙනි වාක්‍ය තමයි විවිධ වර්ණවල මාළු එහි ජීවත් වෙති. විවිධ වර්ණවල මාළු එහි ජීවත් වෙති. එහි කියලා කියන්නේ කොහෙද? අපි කලින් වාක්‍යෙදී නැත්තම් 7 වෙනි වාක්‍යෙදී කතා කරා මගේ ගෙවත්තේ පුංචි පොකුණකුත් ඇත කියලා. ඒ පොකුණේ ඇතුලේ තමයි මේ විවිධ වර්ණවල මාළු ජීවත් වෙන්නේ. අන්න ඒ වාක්‍ය තමයි අපි 8 වෙනි වාක්‍ය විදිහට ලියන්නේ. එහෙනම් විවිධ වර්ණවල මාළු එහි ජීවත් වෙති කියලා දෙමළ භාෂාවෙන් ලියන්නේ பல வர்ணங்களின் மீன்கள் வசித்து வருகின்றன. பல வர்ணங்களின் மீன்கள் வசித்து வருகின்றன. විවිධ වර්ණවල මාළු ජීවත් වෙනවා අර පොකුණ ඇතුලේ. හරි. අපි දැන් බලමු අපේ 9 වෙනි වාක්‍ය මොකක්ද කියලා. අද අපි කතා කරන 9 වෙනි වාක්‍ය තමයි මම මගේ ගෙවත්ත දිනපතා සෝදිසි කරන්නෙමි. මම මගේ ගෙවත්ත දිනපතා සෝදිසි කරන්නෙමි කියලා දෙමළ භාෂාවෙන් ලියන්නේ நான் தினமும் எனது வீட்டு தோட்டத்தை கவனித்துக் கொள்வேன். நான் தினமும் எனது வீட்டு தோட்டத்தை கவனித்துக் கொள்வேன். ඒ කියන්නේ මම මගේ ගෙවත්ත දිනපතා සෝදිසි කරන්නෙමි. හරි, අපි අද කතා කරන 10 වෙනි වාක්‍ය නැත්නම් අන්තිම වාක්‍ය තමයි මම මගේ ගෙවත්තට හරිම ආදරෙයි. මම මගේ ගෙවත්තට හරිම ආදරෙයි කියලා දෙමළ භාෂාවෙන් ලියන්නේ நான் எனது வீட்டு தோட்டத்தை மிகவும் நேசிக்கிறேன். நான் எனது வீட்டு தோட்டத்தை மிகவும் நேசிக்கிறேன். ඒ කියන්නේ මම මගේ ගෙවත්තට හරිම ආදරෙයි. හරි, මම හිතනවා අද අපි කතා කරපු පාඩම නැත්තම් අද අපි කතා කරේ මගේ ගෙවත්ත වීටු තෝටම් ගැන දෙමළ භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් සරල වාක්‍ය 10ක් ලියන්නේ කොහොමද කියලා. මම හිතනවා මේ වාක්‍ය ටික ඔයාලට පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. එහෙනම් තවත් මේ වගේ අලුත් පාඩමකින් හම්බෙනකන් හැමෝටම ආයුබෝවන්.